පක්ෂ කණ්ඩායමක් හරි විපක්ෂ කණ්ඩායමක් කියලා මිසක් මේ සභාව ඇතුලේ නැහැ. අපි සහෝදරයන්, අපි සහෝදරියන්, අපි අම්මා තාත්තා අපි හැමෝම මේ ප්‍රදේශයේ ඉන්න අය. ඒ නිසා අපිට කැක්කුමක්, අපිට වගකීමක්, අපිට වගවීමක් තියෙනවා මේ මොරව හදන එක. ඒකයි අපි මුලදීම අපේ සමගි ජන බේලවේගය ඇතුළු පොදු විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරු තීරණය කරා අපේ අද පිහිටවපු සභාවේ ජාතික ජන බලවේගයට බලය මේ රාජ්‍ය සභාවේ එතුමාලාගේ තිබ්බා ජනතා මුදල් නාස්ති නොකර රට ඉස්සරහට අරන් යන න්‍යායක් අපි ඒකට ගරු කරමින් මොරව ප්‍රාදේශ සභාවේ මුදල් 7-5ක්වත් අනවශ්‍ය විදිහට විනාශ නොවෙන්න අපි මොරව සභාව ඇතුළත මුදල් වලින් තේපැන් සංග්‍රහයවත් එපා කියන එළියට ආව ප්‍රතික්ෂේප කරලා තේපැන් සංග්‍රහය. මොකද අපේ දුප්පත් මිනිසුන්ගේ සල්ලි වලින් සභාවේ වැඩක් කෙරෙන්න ඕන. අපි තේ බීලා කාලා බීලා නටලා හරියන්නේ නැති හින්දා. ස්තුතියි. ඔව් අද සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කුමක් හෝ හේතුවකට අපි සූදානම් කරලා දුණු තේපැන් සංග්‍රහය වර්ජනය කරා. ඒකට සහභාගී වෙන්නේ නැහැ කියලා කිව්වා. හැබැයි අපි දේශපාලන ව්‍යාපාර අපේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම අපේ සභාවේ ලේකම්තුමත් එක්ක සාකච්ඡා කරලා අපේ පෞද්ගලික වියදමින් සභාවේ කිසිදු මුදලක් වැය නොකරමින් වියදම් නොකරමින් තමයි මේ තේපැන් සංග්‍රහය භුක්ති විඳේ. අපේ මන්ත්‍රී කණ්ඩායම සහ අපේ සංවිධායක සහෝදරවරුන්ගේ ඔවුන්ගේ මුදල් හැකියාව මත මේ තේපැන් සංග්‍රහය සූදානම් කරලා තිබුණා. මොකක්කෝ අවබෝධයේ අඩු ප්‍රමාණයක ප්‍රතිඵලයක් විදිහට තමයි ඔවුන්ගේ ක්‍රියාමාර්ගය ගත්තේ කියන එක තමයි අපිට පැහැදිලි කරන්න තියෙන්නේ.